ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිදු යස ඉසුරු සුලබා සිරිලකෙහි යුත් ගඩබා මල රජුගෙන් සුබා වරම් ලැබගත් කෙනෙකි කොසඹා දේශීය හැඩතල එකතු කරමින් ලබා දුන්නේ අපූර්ව නර්තන අලංකාරය ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිදු වංශාන අපි හොඳ අත්පොසනාදයක් ලබා දෙමු. ශනුද්‍රි ඔයා දැන් රෙකෝඩ්ස් කීපයක් මේ වේදිකාවේ තියලා තියෙනවා. වැඩිම වාර ගණනක් විනිශ්චය මණ්ඩලයේ වැඩිම ලකුණු එක දිගට 10න් 10 වැඩිම ගත්ත කෙනා ඔයා. සා වැඩිම වාර ගණනක් ට්‍රෙන්ඩින් ආපු කෙනා ඔයා. නේද? සමාජ මාධ්‍ය දාලා හරහා. ඔබ ඇයි අද මේ වගේ අපූරු වෙනස් සහ සාම්ප්‍රදායික ඔබ ඉතාමත්ම කැමති සාම්ප්‍රදායික නර්තනයක් ඔබ අද මේ වේදිකාවේ නටන්න තෝරගත්තේ උඩරට සහ පහතරට සංකල්ප මේ නර්තනයකට පොඩ්ඩක් කියන්න ඇයි ඔබ මේ වගේ දෙයක් තෝරගත්තේ දැන් අවසාන සුප්‍රී 10 දෙනාගේ වටේ ඉතාමත්ම තියුණු ඔව් මුලින්ම කියන්න ඕනේ මේ නර්තනයට ඔක්කොම ක්‍රෙඩිට් එක යන්න ඕනේ කවිදට ඉතින්
අපිට ඕනුනේ සාම්ප්‍රදායික නාට්‍යයක් ඉදිරිපත් කරන්න කිව්වා වගේ. අපි මෙතන උඩරට පහතරට සම්ප්‍රදායින් දෙකම ටැලි කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ නාට්‍යයෙන් පෙන්වන්න ඕන උනේ පත්තිනි මෑණියන්ගේ තියෙන ලාලිත්ව සහ කොහොඹා දෙවියන්ගේ තියෙන පෞරුෂත්වය, ඒ ප්‍රෞಢත්වය පෙන්වන්න. ඉතින් ඒක පෙන්වන්න මේ පහතරට උඩරට බෙර ටැලි කරන්න අමාරුයි. හැබැයි අපිට ඕනුණා මේ වේදිකාවේ ඒ දෙක කොහොම හරි ටැලි කරලා පෙන්වන්න. මම හිතනවා අපි මේ වේදිකාවේ හොඳ නාට්‍යයක් ඉදිරිපත් කරන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ඔබ හිතනවා නේ අපිත් හිතනවා. අපි හැමෝම හිතනවා. විනිශ්චය මණ්ඩලය තාමත් උද්දාමර පත්ලා ඔබගේ නර්තනය බැලුවේ. ඉතින් මම හිතනවා උන්ට බොහෝ දේ කියන්න ඇති කියලා. අපි විනිශ්චය මණ්ඩලෙ ඉක්මනටම වැඩි වෙලාවක් ගන්න තු යක්. මම ආසයි මුලින්ම දිල්හානි ඒකරයික් මහත්මිය ඔබ අත්පුඩි එහෙම ගැහුවේ. ඉතින් මම කැමති ඔබේ මුලින්ම දැනගන්න මේ හරිය අප්පුඩි ගහන්න හිතුන්නේ. ඒකෙම තේරෙනවානේ කොච්චර හොඳද කියලා. ඒ කියන්නේ මට හිතුණා ඒ කියන්නේ අඩුපාඩුවක් කියන්නත් හිතෙන්න ඕනේ. එහෙම හිතෙන්නවත් වෙලාවක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ ඒ තරමටම මේ නර්තනය ඉහළම මට්ටමක තියෙනවා. කිව්වා වගේම අපේ දෙයක් අපිට දැනෙනවා හුඟක් වැඩි. අපේ දෙයක් දැනෙනවා වගේම අපේ දේවල් මේ ඉස්සරහට ගෙනියන එක, පරම්පරාවල් වලට ඉතුරු කරන එක. ඒවා ඇත්තටම අපේ ලොකු වගකීම්. ඉතින් මං හරි ආසයි ওই දෙන්න දිහා කොයි එක්කෙනා දිහා බලා ගන්නද කියලා තේරෙන්නේ නැති තැනකට ආවා. ඒ කියන්නේ පුදුමාකාර ලස්සනක් ඒක. කිව්වනේ මේ රෙකෝඩ්ස් බර ගානක් ඇඩුවා කියලා. මම බලාපොරොත්තු නැත් අදත් රෙකෝඩ් එකක් තියෙයි කියලා. නෑ. තිබ්බනම් තියනවා නේ. මෙහෙමයි අපිට මේක මම හිතන්නේ මේ සිනමාවේ විදිහට සියලු දෙනාම දන්නවා ඇති. කැමරා පාවිච්චි කරන ඔක්කොමලා දන්නවා ඇති. අපි යම් කිසි දෙයක් අපිට මතක් වෙන්නේ නැටුමක් හෝ වේවා රංගනයක් හෝ ඕනම දෙයක් මතක් වෙන්නේ ස්නැප්ෂොට් එක. ඉස්සෙල්ලාම ස්ටිල් එකක් තමයි මනසට එන්නේ. ඒක තමයි එතනින් දුරට බලුවම තමයි මේක දුවන්නේ. මේ ස්ටිල් එක අංග සම්පූර්ණ විය යුතුයි. පළවෙනි එක rule of third, leading lines, symmetrical and frame in a frame. මේ හතරම මේ ඇක්ට් එක තුල තියෙනවා. ඒ හින්දා සියලු දෙනාගේම හදවතට මේක දැනලා තියෙනවා. ওই ඇක්ට් එක තුල තාණ්ඩව ලාස්‍ය හොඳට තියෙනවා. අපතිලෝක සම්මත සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ නාමයටද එම මුතුන් විසින් දේශනා කරන දාන ලතා වූ සබරහත්තික නවලෝකෝත්තර සුවාසුදාස ධර්මස්කන්ධේ නාමයටද එම ධර්මයේ තතු පරිදෙක් මේ අපේ නර්තනයේ තියෙන ගාම්භීරත්වය උජාරු අපේ නර්තනයේ තියෙන අභිමානය ඒක මේ අපේ ඉදිරියේ මවාපෑවට ඒ වගේම මුළු ලෝකයා ඉදිරියේ පෙන්වුවාට ඉස්සෙල්ලාම ওই දෙන්නට පිං කියලා කියන්නේ. මොකද මේ තරම් වටිනා ලෝකේ කාටවත් සම කරන්න බැරි සම්ප්‍රදායක් අපිට තියෙන්නේ. අපි බොහෝ කොට ඕක අපි දකින්නේ පෙරහැරක එහෙම නැත්නම් මොකක් හරි උත්සවයක වගේ පමණයි. නමුත් මේ වගේ වේදිකාවකට ගෙනල්ලා ඒ උපරිම වශයෙන් මේ ශිල්ප දක්වන්න පුළුවන් ශිල්පීන් අතරින් අපි ජනතාව අතරට ගෙනියනකොට තමයි අපිට වැටහෙන්නේ මොන තරම් උතුම් සම්ප්‍රදායක් අපිට තියෙනවද කියලා. සනුද්‍රී ඔබ දැක්වූ ලාලිත්‍ය ඒ ලාස්‍ය ඔබගේ නර්තනයේ තිබුණ සියලුම අත්සර්මයන්ගේ පාසර්මය හැම එකක්ම ඒ නර්තන කලාව පුංචි කාලේ ඉඳලා හදාරපු කෙනෙක්ගේ වගේ ඉතාම විශිෂ්ට දස්කම් පෙන්වුවා. අනිත් එක දෙදෙනා එකිනෙකාට ඒ කියන්නේ එක්කෙනෙක් පරයා තව කෙනෙක් නෙවෙයි. ඔබ වෙන වෙනමත් වේදිකාව උරුම කරගත්තා. ඒ හැම අවස්ථාවේදීම තමන්ගේ දස්කම් උපරිමයෙන් පෙන්නලා දෙදෙනා එකට නටද්දි ඒ දෙකම එකතු කරලා වඩාත් ලොකු අලංකාරයක් වේදිකාව තුල මෙව්වා. අති විශිෂ්ටයි. යන්න ඕනේ නේ සමහර දන්නවා ලක්. බලමු අදත් වාර්තාව සම කරයිද නේද? ඉක්මවා යන්න විදියක් නෑ මොකද ගෝල්ඩන් බසරේ නේද? ගෝල්ඩන් බස් එක නැති නිසා. ඉතින් දිලානි එකනායක මහත්මිය ඔබගේ ලකුණු. දිලානි එකනායක මහත්මිය ලබා දෙනවා ලකුණු 10. ශාන්ති විජේවර්ධන මහතා. ශාන්ති විජේවර්ධන මහතා. මේක නෑනේ දුකයි. ගෝල්ඩන් බසරේ වෙනකොට ලබා දෙනවා ලකුණු 10ක්. රොයිල් රන්දනිය මහතා. ගෝල්ඩ් නෑනේ දරුවනේ. රොයිල් රන්දනිය මහතා
දායක ලබා දෙනවා. ඒ අනුව ශනුද්‍රී ඔන්න යලිත් වතාවක් ඔබ විනිශ්චය මණ්ඩලයේ සමස්ත ලකුණු ප්‍රමාණය දිනා ගන්නට සමත් වෙනවා. ඒ අනුව එක දිගට මුල් වටේ සිට අද වනතුරු වැඩිම වාර ගන්නක් විනිශ්චය මණ්ඩලයේ 100%ම ලබාගත් ශනුද්‍රී අදත් ඒ ආකාරයෙන්ම ඇයගේ මනාපය සන්ටුවන් කරනවා. ඒ ඇගේ මේ නර්තන දක්ෂතාවය නිසා. ඉතින් මේ දේශීයදී අගය කරන ආදරණීය ප්‍රේක්ෂක ඔබත් ඇගේ නර්තන දක්ෂතාවය අගය කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ මනාපය ආදරය ඇය වෙනුවෙන් පළ කරන්නට SMS මනාපයක් පළ කරලා ශනුද්‍රියයි කොහොමද SMS මනාප පළ කරන්න කියලා මේ මොහොතේ පටන් සියලු දුරකථන මාර්ග විවෘතයි බදාදා උදෑසන 9 වනතුරු කොහොමද ශනුද්‍රිය SMS ගන්න? ඔව් මෙතෙක් අපිට ඉදිරියටම යන්න SMS කරපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. ඒගොල්ලෝ හැමෝම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ පාර නර්තනයත් ඔයගොල්ලෝ ආසාවෙන් ගොඩක් ආදරෙන් බැලුවා නම් HM හිස්තැනක් SP කියලා 77යි 66ට හැකිතාක් SMS කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔව් හැකිතාක් ආදරෙන් ඉල්ලන ගමන් ඔබට පුළුවන් අපේ වෙබ්සයිට්ස් වලට පිවිසලා ඔබගේ මනාපය පළ කරන්න මතක් කරනම් අපේ වෙබ්සයිට්ස් www.hirutv.lk www.hirumegastars.lk බොහොමත්